ජේසුපීට අදත් ලස්සනම වාසනාවන්ත දවසක් අපේ අම්මෝටම ඒස්වාංශය දුන්න නිසා ඒස්වාංශයට අනික වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක අහන මේක බලන සෑම කෙනම ඒස්වාංශයේ කරුණාව ඒස්වාංශයේ ප්‍රේමය තියන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ සියලුම ගරුත්වය ආයුත්තේ යේසුස් වහන්සේටම පමණයි. ආමෙන්. ඉතින් අපි ප්‍රේමය ගැන කතා කරමු. ප්‍රේමය නම් එන්නේ යේසුස් වහන්සේගේ. ඒක තමයි සැබෑ ප්‍රේමය. මොකද්ද මේ ප්‍රේමය කියලා කියන්නේ? අපි යේසුස් වහන්සේගේ ප්‍රේමය කියලා කියන්නේ අපිට ඇඳුම් දෙකක් තියෙනවා නම් එකක් අපිට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට අනික් කම්බුලට ගැහුවොත් එක කම්බුලකට ගැහුවොත් අපි අනික් කම්බුලත් අනිත් පැත්තත් හරවන්න පුළුවන් ප්‍රේමයක් අපි තුල තියෙන්න ඕනේ. කිසිම වංචා සාගත නැති ප්‍රේමය අපි තුල තියෙන්න ඕනේ. බලන්න 1 යොහන් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් ඔයාලා කියවගෙන එන්න. එද්දි 21ට එනකන් කියවන්න. ගොඩක් එකේ තේරුම මේ බලන්න පුළුවන්. බලන්න මෙතන කියනවා ප්‍රේමය බය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය බය දුරු කරන්නේය. මක්නිසාද බය දඬුවමක් යුක්තය. බය වෙන තැනැත්තා ප්‍රේමයේ සම්පූර්ණ නොවී සිටින්නේය. දැන් මේකේ තේරුම බලන්න. අපි බය වෙන්නේ අපි තුල ප්‍රේමය නැත්තම්. හේතුව අපි මොකක් හරි වැරද්දක් තියෙනවා. අපි මොකක් හරි දෙයක් කරලා තියෙනවා. අපි තුලින් මේ ප්‍රේමය නැහැ. එක්කෝ අපි අපේ යේසුස් වහන්සේට අපි ප්‍රේම කරනවා කියලා අපි සහෝදරයට අපි වෛර කරනවා. නැත්තම් අපි කාට හරි අපි මොකක් හරි දෙයකින් අපි යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපි හීන වෙ ඉන්නවා. යේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් අපි ඈත් වෙලා ඉන්නවා. ඒ ප්‍රේමය අපි තුල නැහැ. එහෙනම් ඒ ප්‍රේමය කියන්නේ අපි කවුරු වුණත් කොයි කෙනෙක් වුණත් අපි එයා තුවාල වෙලා ඉන්නවනම් නැත්නම් එයාට කරදර ප්‍රශ්නයක් තියෙනවනම් අපිට පුළුවන් හැටි අපි උදව් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් හැමදේම දුන්නා. ඒක තමයි ප්‍රේමය. යේසුස් වහන්සේගේ ප්‍රේමය කියන්නේ ඒකයි. එහෙනම් එවැනි ප්‍රේමයක් අපි තුල තියෙන්න ඕන කියලා මේ සුද්ධ බයිබලේ තියෙනවා. යේසුස් වහන්සේව අදහනවා නම්, යේසුස් වහන්සේ අඳුරනවා නම්, යේසුස් වහන්සේ කොයි ආකාරයක කියලා මේ වචනය අපි මේ වචනය තුල ගමන් කරනවා නම් අපි තුල තියෙන්න ඕන අන්න එවැනි ප්‍රේමයක්. ඒක හිඟන්න වෙන්න පුළුවන්. ඒක තුවාල වෙච්ච කෙනා වෙන්න පුළුවන්. ඒක හොරෙක් වෙන්න පුළුවන්. ඒක වංචාකාරයෙක් වෙන්න ඕන කෙනෙකුට අපේ තුල ප්‍රේමය තියෙන්න ඕනේ. මේ ප්‍රේමය අපි තුල හැමෝටම එක වගේ ප්‍රේම කරනවා නම් අපි යේසුස් වහන්සේට සමානයි. ඒ යේසුස් වහන්සේව අපි තුලින් අනිත් මනුෂ්‍යයා දකිනවා. ආමෙන්. එහෙනම් මේක අහන මේක බලන සෑම කෙනෙක්ම යේසුස් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ. මේක මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඔයාලා තව හොඳට කියවන්න. මේක සම්පූර්ණම කියවද්දි ඔයාලට ගොඩක් තේරුම ගන්න පුළුවන්. 1 යොහන් 4 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් 21ට එනකන් කියවන්න. එහෙනම් සියලු දෙනාටම ජේසුස් පිටයි.